පුංචි කතාවක් කියන්න. පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7න් 4 සමාපatti වලට සමවදින. එක දිගට දවස් 7ක් සමාපත්තියට සමවැදිලා කිසිම ආහාරයක් වළඳන්නේ නැතුව සමාපatti සුවයෙන් වැඩ හිටිනවා. ඉතින් උන්වහන්සේගේ කෙස් රැවුල් වැවිලා පාංශ කූල සිවුරක් පොරවගෙන ඉන්නේ. රාත්‍රියට වැඩ ඉන්නේ සොහොනේ. කැලේ වැඩ හිටින්නේ. ඉතින් දුතාංග 13ම රකින්නවා. මහා උග්‍ර තපස් රකින්නේ උන්වහන්සේ. පින්වත්නි, මහා කාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්නේ පෝසතුන්ගේ ගෙවල් වලට නෙමෙයි. වඩින්නෙම දුප්පතුන්ගේ ගෙවල් වලට. හොයා වඩිනවා හිඟන්නන්ගේ ගෙවල් වලට. පින්වත්නි, දවසක් මේ දුප්පතුන්ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ පොරවගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. මේ සම්බුද්ධ ශාසනයේ මේ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබිලා නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් ලැබුණේ නැහැ. අගසව් දෙනමටවත් ලැබුණේ නැහැ. බුදුහාමුදුරුව පොරවපු මහා පාංශකූල සිවුරයි මේ දරාගෙන සිටින්නේ. මේ සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ට දීලා පොරවගත්ත වෙලේ මේ මහ පොළව පවා සෙලවුණා පින්වත්නි. භූමිකම්පාවක් ඇති වුණා. ඒ තරම් මහානුභාව සම්පන්න ගුණ තියෙන උත්තමයෙක්ටයි බුදුහාමුදුරුව පොරවපු සිවුර දරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ උත්තමයාගේ දලදා හාමුදුරු නමක් ලංකාවේ වැඩ හිටින එක මොනතරම් වාග්යක්ද? මහා කාශ්‍යප හාමුදුරුව දුටුවා හා සමානයි. ඉතින් පින්වත්නි, මේ මහා කාශ්‍යප හාමුදුරුව දවසක් දා පිණ්ඩපාතේ ගියා. දවස් 7ක් සමාපත්තියට සමවැදිලා. පින්වත්නි, දැන් සමාපත්තියට සමවැදිලා වැඩ හිටපු මේ ස්වාමින් වහන්සේට කවුරු හරි බත් හැන්දක් පූජා කළොත්, ඒ පූජා කරන කෙනාට දවස් 7ක් යන්න කලින් සිටු සම්පත් ලැබෙනවා. කෝටිපතියෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා හැමෝම උත්සාහ කරන්නේ මහා කාශ්‍යප හාමුදුරන්ට බත් හැන්දක් පූජා කරන්න. දෙව්ලොව දෙවිවරු පින්වත්නි බත් මුට්ටි 500ක් උස්සගෙන ආව දවසක්ද මහා කාශ්‍යප හාමුදුරන්ට පුදන්න. මහා කාශ්‍යප හාමුදුරුවෝ බැලනේ ලෝ ගත්තා. පස්සේ සක්‍රදෙවි රාජයා හිඟන්නේගේ වෙස් අරන් ඇවිල්ලා මහා කාශ්‍යප හාමුදුරන්ට බත් පූජා කළා. ඒක කියන්න වෙලාවක් නෙමෙයි. අන්තිමේදී මහා කාශ්‍යප හාමුදුරුවෝ දැඩි ලෙස දොස් කිව්වා සක්‍ර දිව්‍ය රාජයාට. දිව්‍ය රාජයේ ඔබ මේ වගේ වංචාවක් කළේ ඇයි? ඔබ දෙවියන්ටත් අධිපති. අනේ ස්වාමීන් වහන්සේ පේන්නේ නම් කට්ටියට එහෙම තමයි අපි දිව්‍ය ලෝක සැප විඳිනවා වගේ. දිව්‍ය ලෝකෙට අලුතෙන් 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. චූල රත, මහා රත, අනන්ත වර්ණ කියලා. ඒ අය මට වඩා හරි ලස්සනයිනේ. ඉතින් ලස්සනයිනේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම අන්තපුරේ ස්ත්‍රීන් එක්ක උද්‍යානයට යනවා ක්‍රීඩා කරන්න. අර 3 දෙනා ඉස්සරහට එනවා. එනකොට ඒ අයගේ ශරීරයේ එළියෙන් මගේ එළිය යට යනවා. මට විලි ලැජ්ජයි. ඒ නිසා මම මාලිගාවට යනවා කිව්වා. මගේ නෝනල් ටික බලන්නේ අර දිව්‍ය කුමාරවරු දිහා කිව්වා. මා ගැන බලන්නේ නැහැ කිව්වා. ලස්සන අය ගැන කිව්වා බලන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට වඩා දුප්පතෙක් තවත් ඉන්නවද? හොඳයි. මෙදාතරේ හොරට දම් පිදුවට කමක් නැහැ. ආයි එහෙම මෙහෙම හොර වැඩ කරන්න එපා කිව්වා. වංචාවෙන් මට දම් දෙන්න එපා කිව්වා. ස්වාමීන් වහන්සේ හොරට දීපු බතක් නිසා මට